මල්ලි මෙහෙර අම්මටෝ මේ ගහේ පොල්ලත් කරේනවා බා ඉරාට ඉතින් නැත්තම් හිටව ගන්නේ පොල් තමයි ඈ හොඳයි කඩාගත්ත නම් බඩුම තමයි පොල් කන්නානේ දෙන්නම් උඹට වැඩේ සුද්දයට කියන්න ඕනේ කියන්නම්කො සුද්දය වට පොල් කඩුව කියලා හරි ඉන්නේ කොටියා දෙන්නම් මං අද සුද්දය ගෝල හරි කියලා වැඩේ Salih Diba. නෑ සියකඩි ඔය 100 කඩි කොයි? 100 කඩි එහෙම බෑ. කොන්න කියාගනි. අය. ඒක බලන්න ඔය. බලයි ගන්න. අපි සුදය මේ අපේ ඔව් කියනවා කියලා හිතන්න එපා. ඉක්මනට කියව නම් අල්ලගත්ත හැයි. අපේ සුදය පොල් ගන්න. අපේ සුදය ඔව් ඔව්. හරි. හරි යමන්කෝ. ඒ ආම් බලහන්කෝ කොටියා ගියානේ බං ඒ. උඹ කොහමද ගියාන්කෝ සල්ලි ගන්නේකෝ මම නියකෝ වැඩියෙන් දැම්මේ. යම මම්මේ දැම්ම මන්නේ. ඵලයක් යන්නේ. අනේ ඵලයක්. හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා මේ සුද්දයි ඔයාගේ වත්තේ මේ පොරුවා කරන් පොල් ගන්න. ඒ සූදාරි වත්තේ කවුද පොල් කරන්නේ? ඈ මගේ ආත්මයට ඔකයි මගේ පණ පල්ලා මම කොට කරනවා. දෙමු.
ඉන්නා වගේ. ඒ කරුව මාලි මොකෑ බං උනේ? මට අර සුද්දලා සුද්දා යාළුවෝ ටිකක් යහුවයි බං ඇවිල්ලා. උඹ සුද්දාවත් කොරේ පොල් කරන් ගියාද? ඉස්සෙල්ලා අර හොර කොහෙද යන්නේ කැයිලා මට කිව්වා පොල්ගේ අතු බැලෙනා කියලා. මම මේ අත්ත ගල ගන්න නගින්න හැදුවේ. පොල් ගස්සට අතු බැල වෙන්නේ නැහැ. අතු බැල වෙන්නේ වදමන් ගස්සට. අයියෝ මෝරේ බම්මා. අපි මේ සුද්දර ගහමුද? මට පුළුවන් තමයි සුද්දර ගහන්න. උඹට නම් බෑ ගානේ. මන් දන්න මාස්ටර් කෙනෙක් ඉන්නවා. නම තමයි මාස්ටර් ගුටිකා මාස්ටර්. පොරේ වන්දියක් තියෙනවා. අපි මලාඩි සීනේ ඉගෙන මට පුළුවන් වේද මම උඹට මලාඩි ඉගෙනගෙන උඹට දැන් ගහන්න බෑ සුද්දර. හරිද? අපි පොඩ්ඩක් ආරි සීනේ ඉගෙන යන්න. ආ උඹට වහා ඉඳගන්නේ මොකක්ද කතා කරන්නේ කතා කරමු. දෙන්නේ මං ආයේ ගුටිකා මාස්ටර්ේ පන්ති ගිහලා ඉන්නේ. තාම වට්ටන කාටවත් බෑ නම. ගුටිකා මාස්ටර්ේ පන්ති ගිහලා අන්නවනේ. කවුද වන්නේ? කැඩිච්ච මුට්ටුයි බෑ. අරුමනි මම මේ මාස්ටර්ට කියලා වැඩේ කරනවා යන්න. ඉතලෝ. යන්න. මම මාස්ටර්ට කියලා දින් හැබැයි උඹ එතන ගිහිල්ලා බෝඩයා වගේ නම් හැතිරෙන්න හදන්න බෑ. ඔව් බං ඉතින් බලන්න හරියුත් නෑ අලුත් බයිසිකලයක් ගන්න. ඒ මට කීතලා ඉන්නේ. අයියෝ හයියෙන් අද ගන්න බල ඇත්තන්නේ. උනා අතෑර බං. බං කොට දුරගේ අයියෙන් නෙමෙයි. හරිද? අඩේ අයියේ ඔබලා මාස්ටර්ද මම මේ ගල උස්සලා මෙතනින් තිබ්බේ. ආයේ යන්නේ අපේ මාස්ටර් මල්ලි පත්ත වැද්දෙක්. අනේ අයියේ මගේ ඇටයක් පොඩි වුණා අයියේ. උඹේ මල්ලි මේ බලන්න ඔය මාස්ටර්ට මං කිව්වනේ පාරක් හදන්න. පාරක් හදන්නේ නැහැ මල්ලි. මල්ලි වෙරි බෑරා. අනේ අයියේ මට කවුරුද? මොනවද ඔය කරන්නේ? උඹයි වීල් කර වීල් වල උඹයි බර බලපන්. මං එච්චර බරයි ඈ. ඉතින් මෝඩය බලන්න යන්න අලුවක් දාපන්. උඹ නගින්න නම් හදන්න බෑ. මාරුද්දගේ මාස්ටර් ඉන්නේ. අනේ මෝඩයෝ අයියෙන් තල්ලුවක් දාහන්කෝ. අනේ මෝඩයා නෑ උඩට දාපන්. අයියෙන් දාපන්. බලහන් ගුටි උඹ කන පරිප්පුයින්ද මං ගන්නවන මෝඩයා. අම්මෝ අර මොකද කෑ ගන්නවා. ඒ අනේ මාස්ටර්ගේ ගෝලයෝ ඈ. වැඩ දන්නා නෑ. නෑ හරකුත් නෑ. අර නෑ ඔනේ මට නම් බෑනේ අපි යන් ගෙදර වැඩ
අයිනවාද අපේ මාස්ටර්ගේ සද්දේ? මාස්ටර්ගේ පොට්ටකට යන්න ඕනේ පිටින් එන්න. මල්ලි බලාගෙන ඉන්න. බලන්න බයියා අම්මානේ. බලන්න බෑ. මේ ගල් මාස්ටර් දාලේ උස්සලා තිබ්බේ. ආයි අපේ මාස්ටර් රෑ. Huh? වෙන් අපේ මාස්ටර්ගේ පොට්ටක. මේ අපේ මාස්ටර්ගේ ගෝලේ. අම්මෝ මේ කොහමද නේ? මාස්ටර් ගුටි කාවා? මාස්ටර් මාස්ටර් මං අර මේ කිව්වගෙන එක්කාලා. මෙයාද? ඔව්. මෙයාට පොඩ්ඩක් මේ මෙයාලා වගේ. මෙයාලා. ඔව් මෙයාලා. කරාටි සීන් එක මේ. අර යමු කරන්නේ. එයා අනවන්ත බාන ඒක කේක් ගණන් ගන්න. වල මොකක්ද වෙන්න ඕනේ? මේ මෙයාව ගැම්මඩ ඉතින් මෙයාලා වගේ දන්නවනේ. ඔව්. මේම ගොට්ස් හදලා ගන්න ඕනේ. ඒක නම් මේ පෙල්ලෙද්ද කොහේ මේ කන්න ඇත්තට හරියක් බෑ. හරිද? නවත්තලා ගන්න ඕන නවත්තන්න. දැන් මම මොකද්ද කරන්නේ? මාස්ටර් කියයි වෙන්න ඕනේ ටික. ආයි ගනින් ආයි. දැන් මම මොකද්ද කරන්නේ? මාස්ටර් කියනවා මේ වාඩ කරන්න ඕනේ. එතකම් මම පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නම් ඈ. මගේ ඇත්තිය. මට ඉන්න කිව්ව මම ටක්කාල ගිහින් එනවා. හරි. ආ වැඩි ඉන්න. නම් මාරයි ඔයා. ඔය මොකද්ද ඔය? ඒක තමයි මේ මෙයාලා මේක කරලම එක. අම්මෝ ඔය මොකද්ද ඔය? මෙයා තමයි මෙයාලා වේට් ගහන ගල් කරවද මේ පේනවනේ. මාස්ටර් පේනවනේ. නේද? එහෙම තමයි. මට තම හදාගන්න පුළුවන් හදාගන්න නේ. පුළුවන් මේ ගන්නකො. ඔය මට උඩු මේක. ඔහොම ඉතින් බෑ ඉතින්. මේ පාර පේනවනේ. ඈ ඔහොම කරන්න බෑ ඔය. උස්සන්න ඕ. කවුද මෙයා ගෙනාව එක? කෝ අර මේ කුස්සන්නේ අපේ අර මේ ඒ කොහොමද මේ පේන වෙන්නේ මෙවුවා? ඔව් මාස්ටර් මම දෙනවා මෙයා එක්කාලෝ. හා මම්මගේ සීරුවෙන් ඉන්නවා බං සීරුවෙන්. පාසින් කවුද මේ ගෙනාව එක? මම්මට ඒ මල්ලි වේ උඹට තේරෙන්නේ නැද්ද බං? තීරුවෙන් ඉන්න දන්නේ නැගිට බං. මාස්ටර් මේ හරි. මගේ මට පහසෙන් ඉන්න කියලා. දැන් මම මට පහස විදියට හිටියේ. පහස විදියට හිටියේ. ඔව්. අනේ මාස්ටර් ඒ මල්ලි මාස්ටර් කී විදිය කරාම බං ඒ මට ලැජ්ජා මාස්ටර් මේ තාම පොඩ්ඩක් කියලා ගන්න. හරි දැන් ලිෆ් ගහන්න දන්නව? පුෂප් මොකද්ද? පුෂප්. ඒව දන්නේ. ඒක දන්නේ පුෂප් ගහන්න දන්නේ ලිෆ් ගහන්න දන්නව? මේ මෙයාලා ගහන්නේ යාද? මේ ගහන්න. පේනවනේ. අම්මෝ. පේනවනේ මෙයාගේ අංග. මා ගහන්නද කරන්නේ? ගහන්නකෝ බලන්න. මෙයා මේක දවසෙන් හදාගත්ත කොහොමද ඉන්නේ? කටුස් එක්කගේ බෑ ඔය. මට උඩ ඉස්සෙන්න බෑ. ඔය ලවුණ වෙන අද ගජා තියන. ඔය මේ දෙන්න ගතියක් හරියන්නේ තියෙනවා. මොන හැටි දැක්කම ඇටි කුකුලක් වගේ ගජා තියනවා. මෙයා හරියන්නේ නැහැ මාස්ටර්. හරියන්නේ නැහැ. ඉස්සරහට තල්ලු කරලා දාමු. මේ අපේ ඇටය දැක්කම පේනවනේ මේ. කොහොම නෙමෙයි ඉන්න විදිය දන්නේ. ඔය මාස්ටර් කරලා වෙන්නන්න ඕන. ඔය අද්දේ තව ළඟට ගන්න ඕනේ ඉතින්. මේ නැගින්න නැගින්න. ඔය අන් එහෙම ගහන්නේ. මුගේ අංග දැක්කම පේන්න දුම්බට වඩා බලපන් මේක ඇද්දේ. මමට උසරන්න බෑ මාස්ටර්. අනේ මල්ලි වේ වරෙන් යන්න උඹේ මෝඩක වරින්න බෑ උඹ නම් මෝඩේ අදාගෙන ඉන්නේ නේ දාගනි මෝඩේ මම්මා මාස්ටර් මේ වයි යන්න බෑ උඹේ මෝඩක වරින්න බෑ එන්න එපා එන්න එපා මේ පැත්තෝ අනේ වැටි වරෙන් මෝඩේ ටික අට කරවා. උඹ නම් කවදාවත් උඹේ මෝඩක වරින්න බෑ බං ඔය බලහ උඹ හින්දා වැටෙන්නත් යන මෙහෙ වරෙන් යන්න මෝඩයා කවදාවත් උඹේ මෝඩක වරින්න ලැජ්ජයි උඹේ ආවෙක් යන්න අම්මා ඔය මොකක්ද අනේ ආයේ හැම වෙලේම ඔය වැටෙන එක? මේක තමයි මම කෝල් ගන්න එක
බලන්න. උඹට මේ මෝඩකම අරින්න මේ තව එක විදිහක් තියෙනවා. මොකද්ද? ඒක මම දන්න ගුරුන් වහන්සේ කෙනෙක් ඉන්නවා. හරිද? ඒ ගුරුන් වහන්සේට කියලා මේ වැඩේ කරගෙන උඹගේ මෝඩකම හරියයි. ඒක ඊට පස්සේ සුද්දරක් ගැව්වා කිය. උද්දරගම් ගහමුනේ. ගහුවා. හරි එහෙනම් යන්න ගුරුන් වහන්සේ ගාව. යේ ඈ මම ගුරුන් වහන්සේට කියලා යම්ම කරලා තියෙන්නේ නේද? අයියෙන් අපි මෙතන සර්වමල්ලියා ගුරුනාහනේ අර එක්කෙනෙක් ඇවිල්ලා මොනකම යවන්නේ එළියන්නේ ගන්න මොඩකම යන්නේ කොහොමද? මොන කරනවද? මොකද මං ගහන්නේ? මොකද්ද බං උඹේ කරේ? මොඩකම යන්නේ මට නෑ. ගහනවනේ. ගන්න. කවුද මේ මො එක්කන් ආවේ? ගහනේ මල්ලිනේ උඹේ නම් මෝඩකම යවන්න උඹට මම මෝඩෙක් වරින් මොඩෙක් ගම්මු කපලයක්. මම මෝඩෙක්